කොහොමද ඉතින් මම කොල්ලනේ මේ දවස්වල මචං CT100 පදින කොල්ලොන්ට මම වීඩියෝ දෙනවා වැඩි කියන්න එපා. මොකද මේ අපේ CT පදින ගොඩක් කොල්ලොන්ගේ ඉල්ලීම මත ඇනලොග් RPM මීටර එකක් ඉන්ස්ටොලේෂන් කරගන්නේ කොහොමද බයික් එකට කියන ගැන තමයි අද කියලා දෙන්න යන්නේ. ඉතින් මම ඔයාලට මුලින්ම ඩයග්‍රෑම් එකක් දාලා තිනවා මේ ඉන්ස්ටොලේෂන් එක කරගන්න කලින් වයර් කෝඩ් ටික ඔයාලා අඳුර ගන්න ඕනේ මචල්ලා. ඉතින් මම කොල්ලනේ මේ RPM මීටර එකේ කළුයි රතුයි වයර් එකක් එන්නේ RPM මීටර එකේ ලයිටින් වලට. ඉතින් මම කොල්ලනේ ඒ වයර් දෙකේ රතු වයර් එක ධනාග්‍රේටත් කළු වයර් එක ඍණාග්‍රේටත් තමයි යන්නේ. ඊට පස්සේ මම කොල්ලනේ RPM මීටරකට සම්බන්ධ වෙනවා කොළ කහ කළු කියන වයර් තුන. මෙතනින් කොළ වයර් එක ඍණාග්‍රේටත් කළු වයර් එක ධනාග්‍රේටත් තමයි යන්නේ. ඉතින් ඔන්න මාරු කරගන්න එපා වයර් කෝඩ් එක. කොළ වයර් එක ඍණ කළු වයර් එක ධන. ඉතින් ඔන්න මතක තියාගන්න. එතකොට කහ පාට වයර් එකක් දීලා තියෙනවනේ. මේ කහ පාට වයර් එක තමයි ඉග්නිෂන් කොයිල් එකේ පොසිටිව් ලයින් එක. ඔයාලගේ බයික් එකේ ඉග්නිෂන් කොයිල් එක සිංගල් පින්. ඒ කියන්නේ එක පින් එකක් නම් එන්නේ. ඒ පින් එකට තමයි කහ පාට වයර් එක යන්නේ. හැබැයි ඩබල් පින් එනවා නම් ඒ ඉග්නිෂන් කොයිල් එකේ තියෙනවා පොසිටිව් නෙගටිව් ග්‍රවුන්ඩ් කියන තුනම. ඉතින් මචං ඒ ටික මාරු කරගන්න නැතුව පොසිටිව් ලයින් එක. ඒ කියන්නේ ධනාග්‍රේට තමයි මේ කහ පාට වයර් එක සම්බන්ධ වෙන්න ඕනේ ඔයාලගේ ඉග්නිෂන් කොයිල් එකේ. ඉතින් අර ග්‍රවුන්ඩ් එකයි පොසිටිව් ලයින් එකයි විතරක් කියන ඉග්නිෂන් කොයිල් එකට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද එක පින් එකයි නෙන්නේ. එතකොට ඔයාලට අඳුර ගන්න පුළුවන් මේ පින් එකට තමයි සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඔන්න ඔයාලට පැහැදිලිව ඩයග්‍රෑම් එක මම ආයෙ දාලා තියෙනවා. හොඳට බලා ගන්න. ඉතින් මම කොල්ලනේ ඉග්නිෂන් ස්විච් එක කියන්නේ යතුරු කටර තමයි මේ වයර් සම්බන්ධ කරන්නේ. ඉග්නිෂන් කොයිල් එකට යන්නේ කහ පාට වයර් එක විතරයි. ඉතින් මම කොල්ලනේ ලයිටින් වලට එන කළු වයර් එකයි RPM වලට එන කොළ වයර් එකයි ඍණ ලෙසත් ලයිටින් වලට එන රතු වයර් එකයි RPM වලට එන කළු වයර් එකයි ධන ලෙසත් ගන්න. ඉතින් මාරු කරගන්න එපා. ඕක තමයි වයර් කෝඩ් එක. ඉතින් වයර් කෝඩ් එක දෙන්න ඕනේ ඉග්නිෂන් ස්විච් එකට. ඒ කියන්නේ යතුරු කටට.